මේ ශරීරයේ ගෙනෙන මාර්ග මේ සියල්ල කාණු වගේ කියලා. කාණු සුද්ධ කරන්න එපා. ඉතින් සෙම අධික පුද්ගලයෙකුට මේ හිස් කබලයේ ඇතිවෙන්නා වූ සෙම් ප්‍රදාහය කියන අපි ඔක්සිජන් අරගෙන නහය හුස්ම අරගෙන දැන් අපි මෙතන ප්‍රධාන සිද්ධාන්තයක් තියෙනවා. පාරම්පරික හෙළවෙදකමේ නූතන සම්ප්‍රාප්තිය. මම මුලින්ම අහන්න කැමති නස්නය කියන්නේ. නස්නය කියන්නේ අපි සාමාන්‍යයෙන් රෝගී පුද්ගලයෙක් හෝ සෙම අධික පුද්ගලයෙකුට මේ හිස් කබලයේ ඇතිවෙන්නා වූ සෙම් ප්‍රදාහය කියන අපි ඔක්සිජන් අරගෙන නහය හුස්ම අරගෙන දැන් අපි මෙතන ප්‍රධාන සිද්ධාන්තයක් තියෙනවා. අපි සිංහල වෙදකමේ සඳහන් වෙනවා මේ පංච මහා භූතත් එක්ක අපි ගන්න හුස්ම තමයි මේ ශරීරයේ ක්‍රියාත්මක වෙන්නේ. ආයුර්වේදෙත් මේ පැහැදිලි කරනවා මේ හොඳ පැහැදිලි කිරීමක්. මේ වාපිස්සෙන් තුන ගැන මොකද ප්‍රාණ උදාහනච්ච සමානච්ච ඒවච ස්ථානද්ද මාරුතප්පච්ච යාපයන්ති ශරීරා. එතකොට උදාන වාතය කියන එක මේ උස්ම ගන්න වාතයෙන් ප්‍රධාන ශරීරයේ වැඩ කරන ආකාර පහකට බෙදා දක්වලා උදාන වාතයේ තියෙන උගුරේ නාසයේ කොටසේ තමයි. ඒතර ප්‍රාණ වාතයේ තියෙන හෘදය සමග මස්තිෂ්කේ ඒ කියන්නේ බ්‍රහ්ම හෘදය කියන්නේ මස්තිෂ්කයේ උඩ කොටසට. ඒ කොටසේ අපේ ලේවල අපිරිසිදු කොටස ඉතුරු වුණාම අපි වාතයෙන් උස්ම අරගෙන ඔළුවේ ස්කබලේ සැරිසරලා එනකොට මේ තියෙන දූවිලි සේරම පදාර්ථයන් අර සෙම පටක වලින් තමයි මේ ස්කබල බැඳලා තියෙන්නේ. සීලමු දේවල් තමයි අපේ මේ ශරීරයේ ඔළුවේ හිසේ මේ ඇති වෙන්නේ. එතකොට අපේ ප්‍රධාන හිස් කබලේ තියෙනවා දොරටු පහක් තිබ්බට පිට කරන දොරටු පහේම අපේ නහයෙන් අපේ ඇතුළට එළියට යන දොරටුවක්. අනිත් එක මුඛය. ඊට පස්සේ කන් දෙක. ඊට පස්සේ ඇස් දෙකෙත් අපි මෙතන කඳුළු ග්‍රන්ථි වලින් අපි මල පිට කිරීම කරනවා. ඊට පස්සේ අපි තුන් මූණින් දාඩි දානවා කියලා කියනවා. ඒ වගේම සේදය පහ වෙන කොටස් තියෙනවා. මේවැ වැඩිපුර කොටස ශරීරයට අවශ්‍ය දේ තියෙනවා. අනවශ්‍ය වැඩිපුර සෙම් කොටස තමයි අපි නස්ය මාර්ගයෙන් ගන්න. ඒතකොට නස්නයක් කරනකොට අපි මගේ පුරුද්ද නම් අපේ අප්පච්චිලා අපිට පුරුදු කරලා තියෙන්නේ තෙල් වෙනුවට ඖෂධ කොළවල ඉස්ම තමයි භාවිතා කරන්න කියලා තියෙන්නේ. එතකොට ඒ ක්‍රම තියෙනවා. සාමාන්‍යයෙන් සෙම වැඩිපුර පුද්ගලයෙකුට නම් අපි කරන ක්‍රමය. එතකොට සෙම අඩු පුද්ගලයෙකුට ස්වභාවික. අනිත් මෙතන වැදගත්ම දේ නිරෝගී පුද්ගල. රෝගී තත්ත්වයක්ම අවශ්‍ය නැහැ නස්යක් කරගන්න. අපිට මේ මාර්ගවල ශරීරයේ සියලුම දේ ආයුර්වේදයේ සඳහන් වෙනවා සෝතාන්තසු ශරීර මාර්ග. මේ ශරීරයේ ගෙනෙන මාර්ග මේ සියල්ල කාණු වගේ කියලා. කාණු සුද්ධ කරන්න එපා. ඉතින් ඒ නිසා නස්නයක් දැම්මහම මේ අහසෙන් සයිනසයිටිස් සිස් කබලිස් කුහර තුලින් උගුරට ඇවිල්ලා එළියට ගන්න එනවා සෙම ටික තමයි මේ නස්නකින් කරන්නේ. නස්න කියන්නේ ඒකට. යටියන වෙත මෙතුර